ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක අප්‍රේල් 13. ඒ කියන්නේ පරණ අවුරුදු දවසේ ගත්තු එකක්. වැඩ ගොඩක් කරපු අලුත් අවුරුද්දට කලින් දවස. මං හිතාගෙන හිටියේ මේ අවුරුද්දේ 12 වෙනිදා වෙනකොට වැඩ ඔක්කොම ඉවර කරලා 13 වෙනිදා ටිකක් නිදහසේ ඉන්නවා කියලා. ඒ වුණාට ගෙදර තිබුණ චූටි වැඩ ලොකු වැඩ වුණේ හින්දා 12 වෙනිදා වෙනකොට වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් 13 වෙනිදා උදේ ඉඳන් වැඩ. අද ඉතින් ගොඩක් වැඩ තියෙන හින්දා මං දවල්ටත් එක්කම කෑම හදන්න හිතුවා. එතකොට ලේසියිනේ. දැන් ඉතින් කැවලි හදන්න පටන් ගත්තම ගොඩක් වෙලා යනවා. ඒක නිසා දෝනිලා දෙන්න කේක් එක හදන්න පටන් ගත්තා. අපේ දෙන්නට ඉතින් රසට කේක් හදන්න පුළුවන්. දෝනිලා කේක් හදන අතරේ මම මුං ඇට ටික කුඩු කරගත්තා. අද මුං කැවුලුත් හදනවනේ. අද වැඩ වැඩි නිසාද මන්දා කාලේ යනවා ඉක්මනට. අපේ දෝනි කේක් එක බේක් වෙන්න දාලා චොකලට් කේක් එක හදන්න පටන් ගන්න තිබුණේ. බටර් කේක් එක oven එකෙන් ගත්තාම ඒක දාන්න පුළුවන් නේ. මුං කැවුම් හදන්න පැන එකත් ලිපේ තියාගත්තා. ඒක ටිකක් උණු වෙනකන් මුං කැවුම් වලට ඕනේ කහ පිටි බැටර් එක චුට්ටක් හදාගන්න තමයි හදන්නේ. මම මේ බැටර් එක හදාගන්න හාල් පිටි ටිකකුයි පාන් පිටි ටිකකුයි කහ කුඩු චුට්ටකුයි ලුණු කුඩු චුට්ටකුයි දාලා හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගත්ත පිටියකට මිටි කිරි ටික දාලා හොඳට අනා ගන්නවා. මේක චුට්ටක් උකුවට තමයි හදා ගන්න ඕනේ. පැණි එකත් දැන් හොඳට උණු වෙලා. මම ඒක මේ කෝප්පෙට දාගන්නවා. මම මේ පැණි එකට ගෙදර ඉතුරු වෙලා තිබුණු කිතුල් පැණි ටිකකුත් දාගත්තා. එතකොට කෑවුම් එක රසට හදා ගන්න පුළුවන්. අද ඉතින් අපි 4 දෙනාම වැඩනේ. දෝනි චොකලට් කේක් එක බේක් වෙන්න දැම්මා. පැණි එකයි බැටර් එකයි පැත්තකින් තියලා මම මේ හදන්නේ මුං ඇට මිශ්‍රණය හදාගන්න. මුං ඇට ටික හොඳට සෝදලා බෙදගෙන කුඩු කරගෙන මම තිබුණේ. ඒකට හාල් පිටිත් ඒ වගේම ප්‍රමාණයක් අරගෙන හොඳට කලවම් කරගන්නවා. අද මම ගත්තේ හාල් පිටි මුං පිටි එකම ප්‍රමාණයට. ඊට පස්සේ පැණි උණු කරපු තාච්චියටම ඒ ටික දාගන්නවා.
තාච්චියේ තියෙන පිටියකට කෝප්පේ තියෙන පැණි වලින් ටික ටික දාලා හොඳට අනා ගන්නවා. පැණි ටික ටික දාලා අනාගන්නේ කෝප්පේ තියෙන පැණි ටික එකපාර දැම්මොත් එහෙම පැණි වැඩි වෙන්න පුළුවන් නේ. එතකොට කෑලි කපා ගන්න අමාරුයි. මෙන්න මේ ගානට පැණි හොඳටම ඇති. දැන් තාච්චියේ ලිපේ තියලා හැඳි ගාන ගමන් හොඳට කවලම් කරන්න ඕනේ. අඩු ගින්දරේ තමයි හැඳි ගන්න ඕනේ. නැත්තම් ගින්දර සැර වැඩි වුණොත් එහෙම පිටියක අඩි අල්ලනවා. මම මේ මුං කැවුම් හදන්නේ අපේ අම්මා හදන විදියට. මම දැකලා තියෙනවා එක එක අය එක එක විදියට හදනවා. තම්බලා හදනවා, තම්බන් නැතුව හදනවා, එක එක විදියට හදනවා. අපේ දෙන්නා ඉතින් දැන් කේක් හදලා කැවුම් බදිනකම් නටනවා, සින්දු කියනවා. අපේ චූටි දූ ටිකක් දුකෙන් හිටියේ මේ පාර. අවුරුදු දවස් ගෙවිලා යනවා කියලා. මේ පාර 10 වෙනිදා වෙනකන් එක්සෑම් තිබ්බනේ ඉස්කෝලේ. දෙන්නටම එක්සෑම් ඉවරුනේ 10 වෙනිදා. දැන් ඉතින් සතුටින් ඉන්නේ. දැන් නම් පිටියක හොඳට තැම්බිලා. ඒ හින්දා මල් ලිපෙන් බාගත්තා. මේ භාජනයට තෙල් ටිකක් දාලා ඒකට දාගන්නවා. නැත්නම් තාච්චියේ රස්නේ හින්දා පිටි මිශ්‍රණය පොඩ්ඩක් හයි වෙනවා. එතකොට අනා ගන්න ටිකක් අමාරුයි. මං දැන් හදාන මුං ඇට කැවුම් ටික කපා ගන්න. මං හිතුවා මුං කැවුම් ටික තැටියක තියලා කපනවට වඩා මේ ටයිල් එක උඩ තියලා කැපුවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ටයිල් එක හොඳට සෝදලා හොඳට පිහදාලා ඒකට තෙල් ටිකක් දාලා පිටිඟිලු ඒකේ තියලා හොඳට තුනී කරගත්තා. ඉතින් මේ වගේ ලස්සනට තුනී කරගත්තාම අපිට ඕන ප්‍රමාණයට ලස්සනට නීට් එකට අවශ්‍ය කැරි ප්‍රමාණය කපා ගන්න පුළුවන්. ඒ වගේම මුං ඇට කැවුම් ගොඩක් මහතට ඝනකමට නැතුව මෙන්න මේ ප්‍රමාණයට කපා ගත්තාම රසට මුං කැවුම් එක හදා ගන්න පුළුවන්. ඉන්න තමයි හදන්නේ. තෙල් එක රත් වෙන්න තියලා මද ගින්නේ බැද ගන්නවා.
මං කැවුම් බදින අතරේ දෝනි කොකිස් වලට ඕනි කරන දේවල් ලෑස්ති කරා. දෝනිලා දෙන්නගේ චොකලට් කේක් එකත් හරි. ඉස්සර ඉතින් මං හැමදේම තනියම කරන්න ඕනනේ. දැන් ඉතින් මෙයාලා ලොකුයි. මට ලේසියි. අපේ දෙන්න ආසම චොකලට් කේක් කන්න. දැන් ඉතින් අපේ දෝනිට කැවුම් ටික බදින්න දීලා මං කොකිස් බැටර් එක හදන්න තමයි හදන්නේ. එතකොට කැවුම් ටික බෙදලා ඉවර වුණාම ඉක්මනට කොකිස් ටික බෙද ගන්න පුළුවන්. මං කොකිස් එකට හාල් පිටි, පාන් පිටි දාගන්නවා. ඒකටම මම කඩල පිටි ටිකකුත් දාගන්නවා. මං අද කොකිස් එකට තල ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ පිටියකට ලුණු ටිකකුයි කහපොඩු ටිකකුයි දාගන්නවා. දැන් පිටියක හොඳට කලවම් කරලා කරපිංච ටික එකතු කරගන්නවා. කරපිංච ටිකක් වැඩිපුර එකතු කරගත්තාම කොකිස් එක හරි රසට හදාගන්න පුළුවන්. පිටි එක ආයෙමත් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මිටි කිරි ටික ටික එකතු කරගෙන හොඳට අනා ගන්නවා. දැන් නම් කොකිස් බැටර් එක අනාගෙන ඉවරයි. මං දැන් ඒකට බිත්තරයක් එකතු කරගන්නවා. කොකිස් බැටර් එකට බිත්තරයක් එකතු කරගත්තාම කොකිස් එකේ රසත් වැඩි වෙනවා. කොකිස් අච්චුවෙන් කොකිස් එක ඉක්මනට ගලව ගන්නත් පුළුවන්. මෙන්න මේ ගානට තමයි බැටර් එක අනා ගන්න ඕනේ. දැන් ඉතින් බදින්න තමයි තියෙන්නේ. මේ විදිහට කොකිස් හදපුවම ඇත්තටම හරිම රසයි. බැදිච්ච තල ඇටයි කරපිංචයි එකට හැපෙනකොට ඇත්තටම ගොඩක් රසයි. මේ වීඩියෝ එක බලන ඔයාලත් පුළුවන් නම් මේ විදිහට හදලා බලන්න. ගොඩක් රසයි. ඒ වගේම ටික දවසක් තියාගන්නත් පුළුවන්. ඔන්න ඉතින් කැවුනුත් හදලා ඉවරයි, කොකිසුත් හදලා ඉවරයි. මේ විදිහට ඉතින් කැවුම් ගෙඩියක් කාලා තේ එකකුත් බීලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් මේ අවුරුද්දේ මට හදාගන්න පුළුවන් වුණේ මේ කැවිලි ටික විතරයි. මේ වෙනකොට හවස් වෙලා. තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. මෙහෙමම රැටත් කෑම හදලා කෑම කාලා හැම ගේ හොදන්න පටන් ගත්තා.
දෙවෙනි වතාවටත් ගේ හෝදලා බඩු පිහ දාලා පිළිවෙලකට ගෙදර රැස් කරලා ඉවරයි. මේ ඔක්කොම වැඩ ඉවර වුණාම පරණ අවුරුද්දේ වැඩ ඔක්කොම ඉවරයි. හෙට උදේට ඉතින් අලුත් අවුරුද්ද පිළිගන්න තමයි තියෙන්නේ. මේ චූටි වීඩියෝ වලින් එකතු කරගත්තු චූටි මතක කවදා හරි දවසක අපේ දෝනිලා ලොකු වුණාම ආයෙමත් බලයි. අපි ඒ කාලේ අවුරුද්දට ලෑස්ති වුණේ මෙහෙමනේ. අපි හිටියේ මෙහෙමනේ කියලා අදට වඩා මේ එකතු කරගත්තු මතක මගේ දෝනිලා දෙන්නට යාලා ලොකු වුණාම ගොඩක් වටීවි. පරණ අවුරුද්දේ වීඩියෝ එක දාන්න ටිකක් පරක් වුණේ ගෙදර ටිකක් වැඩ වැඩි වුණ හින්දා. ඉතින් අලුත් අවුරුදු වීඩියෝ එක අවුරුදු පහු වෙලා මේ මාසෙ පටන් ගත්තත් කමන්නේ කියලා ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් අදට ගිහින් ආයෙමත් ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.